අද උදේ හැරුණාම ඔයාට හිතුණද මීට වඩා හොඳ ජීවිතයක් මට තියෙන්න ඕනේ කියලා? එහෙම නැත්නම් මගේ ඇතුලේ මීට වඩා දක්ෂයෙක් හැංගිලා ඉන්නවා කියලා ඔයාට කවදා හරි හිතලා තියෙනවද? ගොඩක් වෙලාවට අපි හැමෝම ඉන්නේ එකම තැන හිර වෙලා වගේ හැඟීමක. හැබැයි මම අද ඔයාට චැලෙන්ජ් කරනවා අද ඉඳන් දවස් 7ක් ඇතුළත ඔයා හිතන විදිහයි ඔයා වැඩ කරන විදිහයි සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ඔයාගෙම බෙටර් වර්ෂන් එකක් ගොඩනගන්න ඔයාට පුළුවන්ද කියලා. චැලෙන්ජ් එක කරනවා නම් අද ඉඳන් මාත් එක්ක එකතු වෙන්න. මොකද මේ දවස් 7 ඇතුළත ඔයා ෆයිට් කරන්න ඕනේ තව එක්කෙනෙක් එක්ක නෙමෙයි. ඔයාගෙම මයින්ඩ් එකත් එක්ක. ඇයි අපි අපේ බෙටර් වර්ෂන් එක වෙන්න ඕනේ? ඇයි අපි මේ වෙනස කරන්න ඕනේ? හේතුව සරලයි. ලෝකය වේගයෙන් වෙනස් වෙනවා. අපි එකම තැන නැවතිලා හිටියොත් අපි ඇත්තටම කරන්නේ පස්සට යන එක. අපේ බෙටර් වර්ෂන් එක කියන්නේ වෙන කවුරු හරි වෙන්න උත්සාහ කරන එක නෙමෙයි. මේකෙන් අදහස් වෙන්නේ ඊයේ හිටපු මට වඩා අද මම දශමකින් හරි දියුණු වෙනවා කියන එක. ඔයාගේ මානසික නිදහස සහ ඔයාගේ කාර්යක්ෂමතාව වැඩි කරගත්තොත් විතරයි ඔයාට ඕන කරන හීනවලට ඇත්තටම ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. දවස් 7කින් මේක කරන්න පුළුවන්ද කියලා ඔයාට හිතෙන්න පුළුවන්. විද්‍යාත්මකව බැලුවොත් අපේ මොළයට පුළුවන් අලුත් පුරුදු වලට හැඩගැහෙන්න. මේකට කියන්නේ නියුරෝප්ලාස්ටිසිටි කියලා. අපි එක දිගට දවස් කීපයක් අලුත් විදිහට හිතන්න සහ වැඩ කරන්න පුරුදු වුණාම අපේ මොළයේ තියෙන ස්නායු සම්බන්ධතා ඒ කියන්නේ නියුරල් පාත්වේස් අලුතින් හැඩගැහෙනවා. සරලවම කිව්වොත් දවස් 7ක් කියන්නේ ඔයාගේ මොළයට අලුත් ප්‍රෝග්‍රෑම් එකක් දාන්න පුළුවන් හොඳම ආරම්භයක්. ඔක්කොටම කලින් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නකො I'm ready for my better version කියලා. හරි. අද අපේ පළවෙනි දවස. මුලින්ම අපි කරන්නේ අපේ මයින්ඩ් එක ක්ලීන් කරගන්න එක. මයින්ඩ් එක ක්ලීන් කරගන්න අපි මුලින්ම කරන්න ඕනේ සෝෂල් මීඩියා ටයිම් එක අඩු කරන එක. ටිකක් හිතන්නකෝ ඔයා ෆෝන් එක යූස් කරන්නේ යූස්ෆුල් දෙයකටද නැත්නම් ටයිම් කිල් කරන්නද කියලා. පැය ගණන් ස්ක්‍රෝල් කරනවා වීඩියෝ එකෙන් වීඩියෝ එකට මාරු වෙනවා අන්තිමට කරපු වැඩකුත් නැහැ ඒත් හරිම මහන්සි. මේක තමයි ඩේන්ජරස්ම පාර්ට් එක. මේ විදිහට අවධානය වෙන පැත්තකට යොමු වෙන්න අපේ හීන ටික ටික හැමින් මරලා දානවා. අපිට දැනෙන්නේවත් නැතුව. ඒ නිසා අද එක ඩිසිෂන් එකක් ගන්න ඕනේ. හැම නොටිෆිකේෂන් එකක්ම ඉම්පෝර්ටන්ට් නෑ. හැම මැසේජ් එකක්ම රිප්ලයි කරන්න යන්න ඕනේ නෑ. හැම ට්‍රෙන්ඩ් එකක්ම ෆලෝ කරන්න යන්න ඕනෙත් නෑ. මං කියනවට චුට්ටක් අපි ෆෝන් එකෙන් ඈත් වෙලා ඉමුකෝ. ඊළඟට clean your room. ගොඩක් අය හිතනවා room එකයි success එකයි අතර connection එකක් නෑ කියලා. හැබැයි එහෙම නෑ. ඔයා ඉන්නේ සංසුන් පිළිවෙල නිස්කලංක ඒ වගේම පිරිසිදු පරිසරයක නම් ඔයාගේ මනසත් පිළිවෙල සංසුන් මනසක් බවට පත් වෙනවා. ඔයා ඉන්න තැන අපිරිසිදු අපිළිවෙල නොසන්සුන් තැනක් නම් ඒක ඔයාගේ මනසට ගොඩක් බලපානවා. එහෙනම් මේ වීඩියෝ එක ඉවර වුණු ගමන්ම room එක clean කරන්න පටන් ගන්න. අනවශ්‍ය දේවල් අයින් කරන්න ෆ්‍රෙෂ් ස්ටාර්ට් එකක් ගන්න. අපේ බෙටර් වර්ෂන් එක හොයාගන්න ගමනේ පළවෙනි දවසේ ඊළඟ ටාස්ක් එක තමයි විනාඩි 30ක් නිශ්ශබ්දව හිතන එක. මේ වැඩේ කරනකොට මුලින්ම ෆෝන් එක අයින් කරන්න මං කලින් කිව්වා වගේ. අපි දැන් කාමරෙත් අස් කරලානේ තියෙන්නේ. ඔයාගේ පොත් මේසෙ ළඟ හරි නැත්නම් ඇඳ උඩ හරි වාඩි වෙලා ඔයත් එක්කම කතා කරන්න. මුලින්ම මේක අපහසු වෙයි. ඒ වුණාට උදාහරණයක් විදියට ඔයා ඔයාගෙන් මෙහෙම අහන්නකෝ. මම කවුද? මම ළඟ තියෙන දක්ෂතා මොනවද? මං මේ වෙනකොට මොනවද කරන්නේ? මම මගේ අනාගතය ගැන හිතනවද? මට ඕනේ මොන වගේ ජීවිතයක්ද වගේ දේවල්. එතකොට ඔයාට ඔයාගෙම හිතෙන් මේවට පිළිතුරු ලැබෙයි. ඔයා ඔයාව අඳුරගන්නේ මෙතනින්. ඊට පස්සේ අපේ බෙටර් වර්ෂන් එක හොයාගන්න චැලෙන්ජ් එක අපිට ගොඩක් ලේසි වෙනවා. ඊට පස්සේ write your goals. මේකට ෆෝන් එකේ නෝට් පෑඩ් එක පාවිච්චි කරන්න එපා. පෑනකුයි කොලේකුයි අරගන්නකෝ. ඔයා අර කලින් ඔයාගෙම හිතෙන් අහපු ප්‍රශ්න ටිකයි
ඒවට ආපු උත්තර ටිකයි ඔක්කොම මේ කොලේ ලියාගන්න. එතකොට ඔයාට තව අවුරුදු 5කින් ඔයා කොතනද ඉන්න ඕනි කියලා ඔයා අචීව් කරගන්න ඕනි ගෝල්ස් මොනවාද කියලා ඒවට ඔයා වැඩ කරන්න ඕනි කොහොමද කියලා දැනගන්න පුළුවන්. හරි. අපි අපේ පළවෙනි දවසේ අන්තිම ටාස්ක් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ තමයි වේලාසනින් නිදාගන්න එක. උදාහරණයක් විදිහට වෙනදට ඔයා නිදාගන්නකොට රෑ 12 ඊටත් වැඩි වෙනවා නම් ඔයා අද උත්සාහ කරන්න ඕනේ විනාඩි 30ක්වත් කලින් ඇඳට යන්න. ඊට පස්සේ දවසින් දවස මේ වෙලාව ටිකෙන් ටික එහාට කරලා ඊළඟ දවසේ පැයකට කලින් ඇඳට යන්න පුරුදු වෙන්න. මේ වගේ උත්සාහ කරලා ඔයා රෑ 10 වෙනකොටම නිින්දට යන්න පුරුදු වුණොත් තමයි මේක ප්‍රතිඵල ගන්න පුළුවන් හොඳටම. හැබැයි ඔයා කොච්චර වේලාසනින් ඇඳට ගියත් ඔයාගේ ෆෝන් එක ඇඳට අරගෙන යන්න බෑ. ඔයා නිදාගන්න යන වෙලාවට පැයකට කලින් ෆෝන් එක ඔයාගෙන් අයින් කරන්නම ඕනේ. ඒක අදම පුරුදු වෙන්න ඕනේ. ඔයාගේ හෙට උදේ ෆ්‍රෙෂ් විදිහට අවදි වෙන්න නම් අපි අද රෑ වේලාසනින් නිින්දට යන්නම ඕනේ. ඔන්න අපේ බෙටර් වර්ෂන් එක හොයාගන්න ගමනේ පළවෙනි දවසේ ඔයා කම්ප්ලීට් කරන්න ඕනේ ටාස්ක් ටික මම ඔයාට කියලා ඉවරයි. හැබැයි මේ චැලෙන්ජ් එක ලේසි නෑ. ඔයාට ඔයාගේ පරණ පුරුදු එක ෆයිට් කරන්න වෙයි. ඔයාගේ මනස ඔයාට නිතරම නිදහසට කරුණු කියයි. හෙට ඉඳන් කරමු, අද මහන්සි, පස්සේ කරමු ඒ වගේ. හැබැයි ඔයාගේ ඩිසිප්ලින් එක ඔයාටම හදාගන්න වෙනවා. මේක චැලෙන්ජ් එකක් කියන්නේ ඒකයි. ඒත් මේ ටාස්ක් ටික කරා කියන්නෙම ඔයා ඔයාගේ චැලෙන්ජ් එක භාගයක් දිනලා ඉවරයි. මොකද ඔයා මේක කරන්න පටන් ගත්තා. හරි. අද දවසේ ටාස්ක් ටික ඉවර වුණාට ඔයා හෙට දවසේ කරන්න ඕනේ දෙයක් මං අද කියනවා. ඔයා සාමාන්‍යයෙන් අවදි වෙන වෙලාවට වඩා විනාඩි 15ක් හරි කලින් ඔයා හෙට අවදි වෙන්න බලන්නකෝ. පොඩි උත්සාහයක් ගන්න. බලමු අපි ඒක කරන්න පුළුවන් වේද කියලා. පොඩ්ඩක් උත්සාහ කරලා බලමුකෝ. එහෙනම් අපි අපේ බෙටර් වර්ෂන් එක හොයාගෙන යන ගමනේ day 2 එකේදී අපි මොනවද කරන්න ඕනි කියලා ඊළඟ වීඩියෝ එකෙන් මං අරන් එනකම් අදට ගිහින් එන්නම්. මාව subscribe කරලා තියාගන්න. Be your better version.